ලෝකෙ පුරාම ගොඩක් ප්‍රසිද්ධ ටිකක් බය හිතෙන කතාවක් තියෙන බෝනික්ෙක් තමයි ඇනබෙල් කියන්නේ. ඉතින් අද අපි මේ මූලාශ්‍ර දිහා බලලා ඒ කතාව ඇතුළතම ගිහින් බලමු. ඔව් ගොඩක් දෙනෙක් දන්නේ අර චිත්‍රපටිවල ඉන්න භයානක පෙනුමැති බෝනික්ෙක් නේ. අනිවාර්යෙන්ම. ඒත් ඇත්ත කතාව ඊට වඩා වෙලස් නේද? මේක ඇත්තටම වෙච්ච දෙයක්ද නැත්නම් හිතල මවපු දෙයක්ද? අපි ඒ ගැනයි හොයන්නේ. මුලින්ම කියන්න ඕනේ ඇත්ත ඇනබෙල් බෝනික්කා අර චිත්‍රපටිය වගේ පෝසිලෙන් වලින් හදපු බය හිතන එකක් නෙවෙයි. එහෙමද? එතකොට ඒක සාමාන්‍ය රිදි වලින් මහපු රතු කොණ්ඩයක් තියෙන රැගඩියාන් බෝනික්ෙක්. ගොඩක් අය දැකලා ඇති ඒ වගේ බෝනික්කෝ. හරි. රැගඩියාන්. ඔව් මේ කතාව පටන් ගන්නේ 1970 දී ඩොනා කියලා හෙද ශිෂ්‍යාවකටයි එයාගේ නේවාසිකාගාරයේ හිටපු යාළුව ඇන්ජිටයි ත්‍යාගයක් විදිහට ලැබෙන්නේ. ඉතින් මුලදී ඒක නිකම් සෙල්ලම් බඩුවක්? ඔව් මුලදී කාමරේ සැරසිල්ලක් විතරයි කිසිම අමුත්තක් නෑ. ඊට පස්සේ දේවල් වෙනස් වෙනව නේද? මූලාශ්‍රවල තියෙන විදිහට එයාලා නැති වෙලාවට බෝනික්ක තැන්මාරු වෙලා තියෙනවා වගේ දේවල්. හැරෙටුමරි එක තැනකින් තව තැනකට ගිහින් තිනා සමහර දවස්වලට යාලා කාමරෙන් එළියට ගිහින් එනකොට බෝනික්කා ඉන්නේ වෙන කාමරයකලු. ඒක නම් කිටක් අමුතුයි. සාමාන්‍යයෙන් එහෙම වෙන්න බෑනේ. ඔව් ඒක තමයි යාලා මුලින්ම බය කරවන්නේ. ඊට පස්සේ තමයි අර අමුතු ලියුම් කෑලි හම්බෙන්න පටන් ගන්නෙ. ලියුම් කෑලි මොනවද ඒවෙත් තිබුණේ? help us අපිට උදව් කරන්න වගේ දේවල් අකුරුත් හරියට පොඩි ළමයෙක් වගේලු. ඒ වගේ මේ ලියලා තිබුණු පාර්ච්මන්ට් කඩදාසි. ඒ වගේ ඒවා යාලා ළඟ තිබිලම නැහැ. ඒක නම් අනිවාර්යයෙන්ම බය හිතෙන දෙයක්. ඒතකොට එයාලා මොකද කරන්නේ? එයාලා උදව් ඉල්ලනවා ආධ්‍යාත්මික මාධ්‍යවේදියෙක්ගෙන්. මාධ්‍යවේදියෙක්ගෙන්. ඔව්. එයා තමයි කියන්නේ ඇනබෙල් හිගින්ස් කියලා අවුරුදු 7ක පොඩි ගෑනු ළමයෙක්ගේ ආත්මයක්ලු බෝනික්කට බැඳිලා ඉන්නේ. ඇනබෙල් හිගින්ස්. ඔව්. ඒ ළමයා එයාලා ඉන්න තැන ඉස්සර මැරිලා තියෙනවා කියලත් එයාට ඕන ආදරයයි රැකවරණයයි කියලා තමයි මේ මාධ්‍යවේදියා කියන්නේ. ඉතින් යාලා ඒක විශ්වාස කරනවා. මුලදී අනුකම්පා කරලා බෝනික්කව තියාගන්නවා. ඒත් සිද්ධි නරකකට හැරෙනවා. කොහොමද? ඩොනාගේ යාළුවෙක් ඉන්නවනු කියලා. එයා මුලින්දන්ම මේ බෝනික්කට කැමති නැහැ. ටිකක් සැකෙන් බලන්නේ. එක දවසක් රෑ ලූ ඇහැරෙනකොට අර බෝනික්කා යාගේ කකුල් දෙක ගාවා. එයාට හිලවෙන්න බෑ වගේ දැනෙනවා. ඊළඟට පපුව හරියේ තද වේදනාවක් එක්ක සියරනවා වගේ දැනෙනවා. අනේ. පහවදා බලද්දි පපුවේ ගැඹුරු සීරීම් පාරවල් 3ක්. හරියට නියපොතු පාරවල් වගේ. 3ක්? ඒක අමුතුයි. අමුතම දෙයක නෙවෙයි. ඒ පාරවල් දවස් 2කින් කිසිම සලකුණක් නැතුව මැකිලා යලවා. එතකොට නම් තේරෙනවත් නේද මේක නිකන් ආත්ම කතාවක් නෙමෙයි කියලා. ඔව්. ඔන්න ඔතනදී තමයි යාලා තීරණය කරන්නේ එඩ් සහ ලොරෙන් වොරන්ව සම්බන්ධ කරගන්න. ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ධ අద్භූත විමර්ශකයෝ දෙන්නෙක්. වොරන් යුවල. යාලගේ කතාත් ගොඩක් ප්‍රසිද්ධයිනේ. හරියටම පොරන්ලාවිත් මේක පරීක්ෂා කරලා කියන්නේ හාත්පසින්ම වෙනස් කතාවක්. එයාලා කියන්නේ මේක මිනිස් ආත්මයක් නෙවෙයි අමනුෂ්‍ය බලවේගයක් භූතයෙක් කියලා. භූතයෙක්. ඔව්. ඒ භූතයා බෝනික්කාව පාවිච්චි කරනවා මාතියක් විදියට. අරමුණ මනුෂ්‍ය ශරීරයකට ඇතුල් වෙන්න. ඒ කියන්නේ බෝනික්කා නිකන් දොරක් වගේ. ඔව් නාලිකාවක් වගේ. ඒ භූතයාට මිනිස් ලෝකෙට එන්න පහළම. ඒක තමයි වොරන්ලාගේ නිගමනය. ඒක නම් ඇත්තටම බය හිතෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ බෝනික්කට? වොරන්ලා ඒක අරන් යනවා එයාලගේ අద్භූත වස්තු තියෙන කෞතුකාගාරයට. කොනෙක්ටිකට් වල මූන්රෝ වල තියෙන්නේ. හරි. එහෙදී විශේෂ වීදුරු කූඩුවක දාලා උඩින් ලොකුවට ගහලා තියෙනවා අවවාදයයි කිසිසේත් අරින්න එපා කියලා. දැන් කතාවේ අනිත් පැත්ත තියෙනවා. මේ සිද්ධි වෙලා කාලයක් ගියාට පස්සේ තමයි චිත්‍රපටි එන්නේ The Conjuring Annabelle. 2013න් පස්සේ. ඒ චිත්‍රපටි නිසා තමයි මේක ලෝකෙම දන්න කතාවක් උනේ. හැබැයි ඉතින් අර මං කිව්වා වගේ චිත්‍රපටියේ ඉන්නේ වෙනස් බෝනික්ෙක්. ඒ ප්‍රසිද්ධියත් එක්කම විවේචනයමත් එනවනේ. හැමෝම මේ කතාව මේ විදිහටම පිළිගන්නේ නෑනේ. අනිවාර්යයෙන්ම ගොඩක් අය විශේෂයෙන්ම සැකවාදියෝ කියන්නේ වොරන් ළමේ කතා ප්‍රසිද්ධියටයි මුදලටයි අතිශයෝක්තියට නැංගුවා කියලා. ඒ කියන්නේ සාක්ෂි මදි කියන එකද? ඔව්. එයාලගේ ගොඩක් සිද්ධිවලට තහවුරු කළ හැකි සාක්ෂි අඩුයි කියන එක තමයි ප්‍රධාන තර්කය. සමහරු කියනවා මේවා මනෝවිද්‍යාත්මක දේවල් වෙන්න පුළුවන් කියලා. යෝජනා කිරීම, බය නිසා හිතෙන දේවල්, සමහරවිට වංචා වෙන්නත් පුළුවන් කියලා මත තියෙනවා. මෑතකදීත් කටකතාවක් ගියා නේද බෝනික්ක ගැන? ඔව් 2020 දී වගේ එකපාරටම ඉන්ටර්නෙට් එකේ පැතිරුණා ඇනබෙල් කෞතුකාගාරයෙන් පැනලා ගිහින් කියලා. ඔව් මටත් මතකයි ඒක. ඒක ලොකු කලබලයක් වුණා. ඒත් වොරන්ලාගේ බෑනා ටෝනි ස්පෙරා එයා තමයි දැන් ඒක බලාඩන්නේ. එයා කිව්වා ඒක බොරුවක් බෝනික්ක තාම ආරක්ෂිතව තියනවා කියලා. ඉතින් දැන් තත්ත්වේ? තාමත් එහෙමයි. වීදුරු කූඩු ඇතුලේ
සමහර වෙලාවට අධ්‍යාපනික වැඩසටහන් වලට වගේ තගාරක්ෂාව යටතේ පෙන්නනවා කියලාත් කියනවා. එතකොට මේ මුළු කතාවම දිහා බැලුවම එක පැත්තකින් අద్భుතයි කියන අත්දැකීම් ගොඩක් අනිත් පැත්තෙන් ඒවට විද්‍යාත්මක එහෙම නැත්නම් සැකසහිත පැහැදිලි කිරීම. ඒක තමයි හරියටම මොකක්ද ඇත්ත කියන එක තීරණය කරන එක අමාරුයි. මූලාශ්‍රවල පවා තියෙන්නේ එකිනෙකට පරස්පර විස්තර. ඒත් මේ කතාව මෙච්චර කාලයක් මිනිස්සු අතර තියෙන එක ඒකෙන්ම මොකක් හරි කියවෙනව නේද? අනිවාර්යෙන්ම විශ්වාස කළත් නැතත් ඇනබෙල් වගේ කතාවලින් පේන්නේ අර නොදන්න දේ ගැන පැහැදිලි කරන්න බැරි දේවල් ගැන අපේ හිතේ තියෙන අර අතාරින්න බැරි කුතුහලයයි බයයි ආකර්ෂණයයි නේද? සමහර විට මේවා හොල්මන් ගැන විතරක්ම නෙවෙයි මිනිස්සු බය කියන හැඟීමත් එක්ක ගනුදෙනු කරන විදිහ ගැනත් කියන කතා වෙන්නේ නැති. ඒක වෙන්න පුරුවල්. ඒක ගැන හිතන්න දෙයක් ඉතුරු කරනවා.